Morocco is through to the quarter final of this year World Cup. ඉතින් මේකේ result එක 3-0 විදියට ඉවර වුණාට match එකේ first half එක තනිකරම dominate කරේ Canada team එක. first half එකේ Canada කොච්චර හොඳට play කරාද කියනවා ගොඩක් හිතුවා මේ match එක Canada win කරලා ඉවර වෙයි කියලා. set piece එකකින් build up වෙච්ච මේ attack එක උනායිගේ මේ finishing එකත් එක්ක Morocco first goal එක score කරගන්නවා මේ match එකේ. ඉතින් ඒ වගේම similar position එකක ආපු මේ chance එකත් උනායි finish කරලා ඉවරලා මේ match එක 2-0 විදියට lead කරනවා. ඉතින් ඊට පස්සේ last minute වල ගියේ මේ counter attack එක Brahimගේ assist එකත් එක්ක Rahimi finish කරලා ඉවරලා මේ match එක 3-0 විදියට ඉවර කරනවා. second half එකේ මේ මොරොක්කෝ ටීම් එක win එකකට carry කරන් ගියේ මේ duo එක තමයි. ඉතින් මේ match එක ඉවරදී Brahim assist දෙකයි ඒ වගේම තමයි උනාහි goal දෙකයි. ඉතින් ඒ වගේම තමයි මේ match එකේ first half එකේ සයිබාරි injured වෙනවා. මේක නම් මොරොක්කෝට ලොකු පාඩුවක් වෙයි ඉස්සරහට එන matches වල. ඉතින් මොරොක්කෝ වල මේ win එකත් එක්ක Canada මේ පාර World Cup එකෙන් officially out වෙනවා. ඉතින් ඇත්තටම ටීම් එකක් විදිහට ගත්තොත් Canada proud වෙන්න ඕන මේ World Cup එකේ මේ ආපු දුර ගැන. ඇත්තටම ගොඩක් teams එක බලද්දී Canada මේ පාර World Cup එකේ හොඳටම perform කරා. මේ win එකත් එක්ක මොරොක්කෝට quarter final වලදී ලොකු chance එකක් තියෙනවා France team එක හම්බෙන්න. එහෙම වුණොත් අපිට 2022 වල semi final එකේ retake එක බලා ගන්න පුළුවන් මේ පාර quarter final වල. ඉතින් මේ පාර මොරොක්කෝ මේ World Cup එකේ කොච්චර දුරක් යයිද කියලා ඔයාලට හිතන දේත් අනිවාර්යයෙන්ම දායයන් අමතක කරන්නත් එපා.